සුබෝදර්ශනක් සියලු දෙනාටම අද දවසේ පස්යාල ප්‍රදේශයේ ඉඳලා ජාතික තරුණ සේවා සභාව මීරිගම යොවන සමාජ සම්මේලනය සංවිධානය කරන ශිෂ්‍ය නායකත්ව පුහුණු කඳවුර ඊයේ හවස්වරේ අපේ නාම්බුල ප්‍රදේශයේදී ආරම්භ වුණා. අද දෙවැනි දවසේ ඕගොල්ලොත් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඊයේ දවසෙත් ඇක්ටිවිටීස් ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් කරා. මේ වෙලාවේ අපේ සම්ප්‍රදායිකයෙක් ඒ අතරින් මහර ආසනයේ තරුණ සේවා නිලධාරී චන්දන මහතා අපි සමග එක්වී සිටිනවා. අද දවසේ එතුමා ඊයේ දවසේ ලොකු දේශනාවක් ළමයි වෙනුවෙන් වටිනා දේශනාවක් කරා. අද දවසේ වැඩ කටයුතු කොහොමද සිදු වෙන්නේ කියලා එතුමාගෙන් අහලා බලමු. සුබෝදර්ශන චන්දන මහත්තයා. සුබෝදර්ශන හරිම සතුටුයි. ජාතික තරුණ සේවා සභාව මීරිගම යවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එකතුව නාඹුලුව ගමේ මේ තරුණ තරුණයන් සහ අපට සියලුම තරුණ 100කකින් සහභාගීත්වයකින් අපි ලස්සන වැඩසටහනක් කරනවා. ඊයේ දිනේදී අපි ක්‍රියාත්මක කළේ මේ දරුවන්ට ජාතික තරුණ සේවා සභාව යවුණු සමාජ ව්‍යාපාරය ගැන මොකක්ද කියන එක දැනව කියලා. අද සම්පූර්ණයෙන්ම අපි බැහැරගත ක්‍රියාශීලී නායකත්ව පුහුණුවක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ වැඩසටහන ජාතික තරුණ සේවා සභාව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ක්‍රියාත්මක වෙනවා. හැබැයි එතන විශේෂත්වයක් ගන්නවා මීරිගම මේ වැඩසටහන දින 2කට යොදාගෙන වැඩි තරුණ සහභාගීත්වයක් සහ තරුණ වැඩි පිරිසකට මේකේ දායකත්වය ලබා දෙන්න තමයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඇත්තටම චන්දන මහත්තයා දැන් ඊයේ අපිත් එක්ක සම්බන්ධ වුණේ මේ අවුරුදු අවසානයේදීද ජාතික මට්ටමේ මෙවැනි නායකත්ව පුහුණු පන්දර පැවැත්වෙන්නේ යවන සමාජය අතරින්. ඔව් මේ වසරේ තමයි පොඩක් මේ වසර අවසානයේ තමයි දීප ව්‍යාප්තව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් ජාතික තරුණ සභාව විදියට අවුරුද්දේ මාර්තු අප්‍රේල් ඔය කියන මැද භාගයේදී තමයි විශේෂයෙන්ම මේ නායකත්ව පුහුණු වැඩසටහන් කරන්නේ. මේ කාලය තුල ඇති වුණු දේවල් නිසා පොඩ්ඩක් පස්සට ගියා මේ වැඩසටහන. ඇත්තටම දැන් මුලින්ම අවස්ථාවේදී දැන් සාමාන්‍යයෙන් ඕලෙවල් කරලා ඕලෙවල් කරන්න ඉන්න ළමයි මේ ෆස්ට් ටයිම් ලීඩර්ෂිප් එකට සම්බන්ධ වුණායින් පස්සේ මෙතනින් එයාලට ඇඩ්වාන්ස් ලීඩර්ෂිප් එකක් ගන්න ඒ කියන්නේ අනාගත නායකයෙක් සඳහා හොඳ ජවාබ් සම්පූර්ණ නායකයෙක් ලබා ගැනීම සඳහා මොන වගේ ආකාරයේද වැඩසටහනක් එහෙම තියනවද ධර්ම සේවා සභාවේ? ඔව් අනිවාර්යයෙන්. දැන් අපේ දින ප්‍රධාන වැඩසටහනක් ඒ තමයි අපේ තුමු සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් කරපු දරුවන්ට එයාට ඉදිරි අනාගතයේ තීරණය කරගන්න ඕනේ මොන වගේ පැත්තකටද එයා යන්න ඕනේ කියලා අපේ වෙනම අංශයක් තියෙනවා ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය මාර්ගෝපදේශන අංශය කියලා. ඒ සඳහා අපි මේගොල්ලන්ට කරනවා ටෙස්ට් එකක්. මේ පරීක්ෂණයේ අනුව අපි මේ දරුවා සුදුසු වෙන්නේ කාර්මික පැත්තද එහෙම නැත්නම් කලාත්මක පැත්තද එහෙම නැත්නම් ගණිතමය පැත්තද විද්‍යා පැත්තද මේ කියන පැති වලට තෝරා ගැනීමක් කරලා අපි මේ තරුණයන් නිවැරදිව ඒ පුහුණුව ලබා දෙන්න ඕන පැති වලට ස්ථානගත කිරීමක් අපි කරනවා. බෙහෙමින් ස්තුතිවන්ත වෙනවා. ඒත් වශයෙන්ම ඊටමත් කාර්යබහුල දිනයක් පිට සමග එක්කලා මේ අනාගත අපේ නායක තරුණ නායකයන්ට එතුමාගේ දේශනාව සහ වටිනා උපදෙස් අපිට ලබා දීම ගැන පිළිබඳව අද දවසේ එතුමාගේ වැඩ කටයුතු සාර්ථකව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාට ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වුණු මහරාසන තරුණ සේවා නිලධාරී චන්දන මහතාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් ආකාර අධ්‍යක්ෂක මේනක සර් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ කැම්ප් එකේ ලීඩර්ෂිප් කැම්ප් එකේ ඇක්ටිවිටීස් දැන් උදේ ඉඳලා පටන් අරන් ළමයින්ට ට්‍රේන් කරා. මොනවද දන්නේ දැන් තත්ත්වය දැන් ඊළඟට තියෙන්නේ මොන වගේ ආකාරයේද වැඩසටහනද කියලා අපි පොඩ්ඩක් සර්ගෙන් අහලා බලමු. අයිබෝන් සර්. අයිබෝන්. මේනකොට අපි ක්‍රියාකාරකම් කීපයක් මම කරලා තියෙන්නේ. මේ වෙනකොට අපි තරුණයන් යම් කිසි මට්ටමකට ඒගොල්ලන්ගේ ආකල්ප සංවර්ධනය සහ ඒගොල්ලන්ගේ සිටුේෂන් ලීඩර්ෂිප් එක ඩෙවලොප් කරලා තියෙනවා. ඒකම දැන් අපි ඉස්සරහට තව ඇක්ටිවිටීස් කරනවක් කරන්න සැලසුම් කරලා තියෙනවා. අපි ඉස්සරහට ඒ ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේ දරුවන්ගේ නායකත්වයේ කුසලතාවයන් වර්ධනය කරගන්න මේ ඇක්ටිවිටීස් කරා අපි බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් ලංකාවේ දැන් අවුරුදු අවසාන මොහොතේ විවිධ පළාත්වල මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ යම්කිසි කාල සීමාවක් කියන්නේ දවස් දෙකක ඇතුළතදී එක්කෙනෙක්ව ලීඩර් කෙනෙක් හැටියට මේ පත් කරන්න පුළුවන්ද? මේවයි පුංචි අභියෝගයක් තියෙනවා. එක දවසෙන් අපිට ලීඩර් කෙනෙක් හදන්න බෑ. නමුත්
දරුවන්ගේ ආකල්ප සංවර්ධනයක් මේ තුලින් ඇති කරන්න පුළුවන්. ඒ ආකල්ප සංවර්ධනය ඇති කරලා අලුත් විදිහට හිතන්න, වෙනස් විදිහට හිතන්න මේ දරුවෝ යොමු කිරීම අපිට කරන්න පුළුවන්. විශේෂයෙන් මේක පැය 24කින් කරන්න පුළුවන් වැඩේ දිගු කාලිනව කරන්න ඕන. නමුත් බේස් එක මෙතනින් අපිට හදන්න පුළුවන්. ඒත් එක්කම දැන් ජාතික තරුණ සේවා සභාවේ දැන් ආරම්භ මට්ටමේ දැන් නායකත්ව පුහුණු කඳවුරින් පස්සේ ඉන් ඉදිරියට ඇඩ්වාන්ස් පාඨමාලා හරි මොන හරි එකක් තියෙනවද මේ සම්බන්ධයෙන් නායකයෙක් වශයෙන් ඉදිරියට ගමන් කරන්න? ඔව් අපි මේ කරන්නේ එක දවසක කඳවුරක් විශේෂයෙන්ම එක නයිට් එකක් තමයි මේ දරුවෝ අපිත් එක්ක රැඳෙන්නේ. ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයක් විදියට සෑම ප්‍රාශ්‍රයන් කොට්ටාසයකම දවස් 3ක ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් විමර්ශක සහ පළාත් සභා මුදල් වෙන් කරගෙන ඉදිරියට කරන්න සෑම ප්‍රාශ්‍රය කොට්ටාසයකම මේ ආකාරයේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න ඉදිරියේ සැලසුම් කළා තියෙනවා. බෙහෙමන්දි ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ ගමේ නාම්බුල ප්‍රදේශයට ලීඩර්ෂිප් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට සම්පත්දායක වශයෙන් ප්‍රධාන සම්පත්දායක වශයෙන් දායක වෙලා අපිත් එක්ක සම්බන්ධ වුණු ජාතික තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක මේනක මහතාට බොහොම ස්තුතියි සර්. බොහොම ස්තුතියි.